අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. ඔබ සැමට සාමය උදා වේවා. අද දින ජනවාරි 28 වන දින 2026 වසරේ සිලෝන් තෞහීද් ජමාත් සංවිධානය හා අල් මද්රසතුල් මඅමූර් අල් ඉස්ලාමියා ආයතනය ඒකාබද්ධව පවත්වන ලද ලේ දන් දීමේ කඳවුර අතිසාර්ථකව පැවැත්වුණා. ඒ වෙනුවෙන් ජාතික ලේ බැංකුවෙන් අපට ලබා දුන් සහයෝගය උදෙසා මෙම ස්තුති කතාව පැවැත්වීමට මා අදහස් කරනවා. වෛද්‍ය තුමිය ඇතුළු ජාතික ලේ බැංකුවේ හෙද නිලධාරීන් ඇතුළු සහායක කණ්ඩායමකින් අවසර අරගෙන මෙම සභාව මම ආමන්ත්‍රණය කරනවා. මුලින්ම අපි තෞහීද් ජමාත් සංවිධානය කියලා වචනය පාවිච්චි කරනකොට ආందోලනයක් ඇති වෙනවා සමහර අවස්ථාවලදී. තෞහීද් කියන්නේ ඉස්ලාම් වල මූලික ප්‍රතිපත්තියක්. එකම දෙවියන් නැමදීම කියන තමයි එතනින් අපි අර්ථ නිරූපණය කරන්නේ. මේ සංවිධානයක් වශයෙන් අපි දශකයකට පෙර ආතුව සිටම ප්‍රබලව අපි වැඩ කටයුතු කරා. දිවයින පුරා ලේ දන් දීමේ කඳවුරු සෑහෙන ප්‍රමාණයක් අපි පවත්වලා තිබෙනවා. සාමාන්‍යයෙන් 2014 2015 වර්ෂවලදී වර්ෂයකට සාමාන්‍ය වාර්ෂික ලේ පරිත්‍යාගය ලේ පයින් 3000කට වඩා අධික ප්‍රමාණයක් ජාතික ලේ බැංකුවට අපි පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ අපි අපේ සංවිධානයේ සැලසුම් සහගත ජාලයක් වශයෙන් දිවයින පුරා විවිධ ශාඛාවන් පිහිටුවලා අකණ්ඩවම මෙම වැඩ කටයුත්ත අපි පවත්වාගෙන ගියා. සාමාන්‍යයෙන් මේක අපේ සමාජය තුළ අපි පුනරුදයක් වශයෙන් දකිනවා. හේතුව මුස්ලිම් සමාජය තුළ තිබෙන ගතානුගතික අදහස්වල එල්බගෙන සිටින ජනතාව අතර ලේ පරිත්‍යාගය කියන්නේ ඉස්ලාම් වල තහනම් වූ කර්තව්‍යයක් වශයෙන් බොහෝ දුරට මත සමාජගත වී තිබුණා. ඒ සියලු සමාජගත වී තිබුණු වැරදි අන්ධ විශ්වාසයන් තුරන් කරලා ලේ දන් දීම කියන්නේ අති උතුම් පරිත්‍යාගශීලී ක්‍රියාවක්. ඒක අභයදානයක්, ජීවිතයක් බේරා ගැනීම සඳහා අපි දක්වන මහඟු කර්තව්‍යයක් කියන පණිවිඩය අපි සමාජගත කරා. ඉස්ලාම් වල තිබෙන පරිශුද්ධ වූ කුරානයේ මූලාශ්‍රය අරහා පස්වන පරිච්ඡේදයේ 32 වන වැකි අපි සෑම තැනකම එම පාඩේ උපුටා දක්වනවා. මිනිසෙකු ජීවත් කරවන්නා මුළු මානව සංහතියම ජීවත් කළා වූ කෙනෙක් වැනිය කියලා. එතකොට ලේ දන් දීම තුලින් ජීවිතයක් අපට ගොඩ ගන්නට පුළුවන් නම්, ආරක්ෂා කරන්නට පුළුවන් නම්, ජීවිත අභයදානයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒ තමයි මේ ලෝකයේ තිබෙන උපරිම මනුෂ්‍යත්වයේ තහවුරු කරන හොඳම අවස්ථාව, උච්චතම ප්‍රශස්තම අවස්ථාව වශයෙන් අපි දකිනවා. ඒ අනුව අපි මුස්ලිම් ජනතාවට දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වලා සාමාන්‍යයෙන් මුස්ලිම් සමාජයේ ඉන්න ප්‍රධාන ගණයේ ඉස්ලාමීය නායකත්වයන් දරන පාර්ශවයන් ලේ දන් දීම තහනම් කියලා ආගමික විනිශ්චයන් තීන්දුව ලබා දෙනකොට එය සමාජගත කර අපි මනුෂ්‍යයන්ව ආරක්ෂා කරන අති උතුම් පුණ්‍ය ක්‍රියාවක් වශයෙන් අපි සමාජගත කරලා සියලුම සංවිධාන පසුව සිවිල් සංවිධාන ලේ දන් දීම සඳහා නැඹුරු වුණා. මේ දැනට අවුරුදු 30 40කට පෙර සිටම අපි සිදු කරමින් ආපු දෙයක්. නමුත් සංවිධානගතව පෙර ආතුව අපි කටයුතු කරපු සිවිල් සංවිධානයක් කරහා මේ ලංකාව පුරා මුස්ලිම් ජනතාවට මේ පණිවිඩය අපි ලබා දුන්නා. දැන් වර්තමානයේ සිලෝන් තෞහීද් ජමාත් කියන නමින් 2018 අවුරුද්දේ ඉඳලා අපට විවිධ අභියෝගවලට කඩයිම් අපි පසු කරගෙන තමයි ඉදිරියට එන්නට අපට හැකියාව ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයත් එක්කම තෞහීද් ජමාත් කියන මේ නම ලේබල් ගැසීම තුලින් ඒ නම ඇසුණ ගමන් මිනිස්සු අතර කුකුසක්, බයක්, යම්කිසි සැකයක් මතුවන අවස්ථාවක් උදා වුණා. ඒ සියල්ලක්ම ඒ සඳහා අප වෙතට යමු වුණු සියලු අභියෝග, සියලු ප්‍රශ්න, සියලු විමර්ශන අතිසාර්ථකව මුහුණ දීලා රජයේ විසින්ම අපට වගකීම් සහතිකයක් ලබා දෙන තත්වයක් අපි ඇති කරා. නමුත් අපිට හුරු පුරුදු මේ වැඩ කටයුතු කරන්න නැතුව ඉන්න බෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි මේ ලේ දන් දීමේ කඳවුර අපි සූදානම් කරේ. අපි ජාතික ලේ බැංකුවේ ඉතාමත් ගෞරවයෙන් හා නිහතමානීව ඉල්ලා සිටින දෙයක් තමයි අපගෙන් යම්කිසි ඉල්ලීමක් ඉදිරිපත් වන අවස්ථාවකදී ලේ දන් දීමේ කඳවුරක් උදෙසා ඒ ඉල්ලීමට වැඩි අවධාරණයක් යොමු කරලා බරක් ලබා දීලා ඒ සඳහා අපට කාල වේලා නියම කර ගැනීමේ පහසුව සලසා දෙන්න. හේතුව අපේ මුස්ලිම් සමාජය යම්කිසි ක්‍රමානුකූල යම්කිසි ක්‍රමවේදයකට අනුව සැලසුම් සහගතව යම්කිසි ව්‍යාපෘතියකට යොමු කරවන ඒ කළමනාකරණය අප සතුව තිබෙනවා. ඒ නිසා ඒ අවස්ථාව අපිට නිසියාකාරව ලබා දුන්නා නම් අද 79 දෙනෙක් පමණ සහභාගී වෙලා 53 දෙනෙක් ලේ පරිත්‍යාග කරන තත්වයක්. සාමාන්‍යයෙන් සති අන්ත දිනයකට වඩා බොහොම අඩු පිරිසක් තමයි සතියේ දිනවල සහභාගී වෙන්නේ. ඒ සතියේ දිනක පවා 50 තරණය කරයි කියන්නේ අතිවිශාල ජයග්‍රහණයක්.
නමුත් අපිට සතියන්ත දිනවල නිසියාකාරව අපි ඉල්ලන හරියටම මාස 4කට සැරයක් අපි ලේ දන් දීමේ කඳවුරු පවත්වනවා. දිවයින පුර අපේ ශාඛාවන් දැනට සිලෝන් තව්හිද මත් සංවිධානයේ ශාඛා 38ක් පවතිනවා. ඒ ශාඛාවලත් අපිට හරියටම කළමනාකරණය කරලා මේ ලේ දන් දීමේ කඳවුරු පවත්වා ගන්නට පුළුවන් වුණා නම් අප විසින් ලබා දිය හැකි රුධිර පාර විලනයේ සේවයට අප විසින් ලබා දිය හැකි දායකත්වය අතිවිශාල දායකත්වයක් අඛණ්ඩව ලබා දීමට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් දර සංවිධාන දෙකඩවීමක් සිද්ධ වුණා. කවුද ඒක හෘද නිලධාරීන් කතා කරා ඒ පිළිබඳව. ඒ දෙකඩවීම අර අපේ සංවිධානයේ දෙකඩවීමක් වුණා. රුධිර පරිත්‍යාගයේ යම්කිසි ප්‍රමාණයක් අපේ සංවිධාන ආහාරය ලබා දෙන දායකත්වයේ අඩුවීමක් සිද්ධ වුණායි කියන එක අපිත් පිළිගන්නවා. නමුත් ඒ අඩුපාඩු සියල්ලක්ම මගහරවාගෙන පියවාගෙන ඉදිරියට ගමන් කරන්නට අපට හැකියාව තිබෙනවා. අපි මුස්ලිම් සමාජයේ විප්ලවවාදී අදහස් දරන පිරිසක්. නමුත් ඒ අදහස් දරන්නේ කුර්ආනයේ හා නබිනායකතුමාගේ මඟ පෙන්වීමට අනුකූල. ඒ මූලාශ්‍රවලට පරිබාහිර කිසිදු අදහසක් අපි දරන්නේ. නමුත් ඒ මූලාශ්‍රවල තිබෙන ඇත්ත යථාර්ථය දැකිය හැකි දේවල් නොදකින පිරිසට නිසියාකාරව ඒවා අවබෝධ කර දීමේ ඒ වගකීම අපි කරනවා. සාමාන්‍යයෙන් කුර්ආනය කියවීමට පාරායනයට පමණක් යොමු කරන සමාජයක් තුල අවබෝධය සඳහා කුර්ආනය පාවිච්චි කරන්න කියන ඒ මතය අපි සමාජගත කරලා කුර්ආනයට අනුව ජීවත් වන යහපත් සදාචාර සම්පන්න විනයගරුක නීතිගරුක සමාජයක් බිහි කරන්නට අපි අතිවිශාල පරිශ්‍රමයක් දරනවා. විශේෂයෙන්ම මැද කොළඹ ප්‍රදේශයේ ජීවත් වන තරුණ සමාජය මද්‍රව්‍ය වලට යොමු වෙලා ඉන්න අවස්ථාවකදී සමාජ සත්කාරය සඳහා ඒ තරුණ තරුණියන් යොමු කරවීමේ ඒ වැඩ කටයුත්ත අපේ සංවිධානය ආරම්භ සිදු කරමින් යනවා. නීතිය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරනවා. ඒ සියලු දේටම මෙවන් වූ ලේ පරිත්‍යාගයන් සඳහා අපි ලබා දෙන ප්‍රමුඛ ස්ථානය ඒ වැඩ පිළිවෙල අපිට කර ගැනීමටත් අතිවිශාල රුකුලක් වෙනවයි කියන එකත් අපි මෙම අවස්ථාවේදී මතක් කරමින් ඔබගේ වටිනා කාල වේලාව වැය කරලා මෙම අවස්ථාවේදී ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ඔබත් කරන්නේ සේවයක්. ඒ සේවයටත් අපි හෘදයාංගමේ ස්තුතිය පුද කරමින් අප වෙනුවෙන්ම දින නියමයක් කරලා මෙතෙක් වේලා අපත් සමග සහභාගී වෙලා අපගේ යම්කිසි අඩුපාඩුකම් තියෙද්දිත් ඒ සියල්ලක්ම ඉවසා දරාගෙන මේ ලෙයිදන් දීමේ කඳවුර සාර්ථකව පවත්වා ගැනීමට ඔබ අපට සිදු කළ මෙම දායකත්වය වෙනුවෙන් 100,000 වාරයක් හදපතුලෙම ස්තුතිවන්ත වෙමින් මෙම වැඩසටහන අපි අවසන් කරනවා. බොහොම ස්තුතියි.